check 1 check සවන් දෙන්න 11 12 13 ශ්‍රේණි වල ළමුන් දැම් ගහසලට පැමිණෙන්න එන්න කිව්වහම එන්න ඕනේ තැන් වල ඉඳලා අහුවෙන්න බෑ කන පලනවා 2 hours later. හරි ඔක්කොම ළමයි ඉන්නවද ආව් ඔයගොල්ලෝ හැමෝම මම මෙතන ගෙන්නුවේ පොඩි දෙයක් කියන්න කියන්න සෑ හරි කියනවා ඔයගොල්ලෝ දන්නවද දැන් අනිද්දා තියෙන දිනේ මොකද්ද කියලා අනිද්දා ඉස්කෝලේ නෑනේ අනේ අප්මපා ඉස්කෝලේ නැති හේතුව දන්නවද නෑනේ එදාට වෙසක්ස බොහොම හොඳයි වෙසක් එකට සාමාන්‍යයෙන් හදන දේවල් තමයි කැරකෙන කූඩු පාන් කූඩු ඕම එක ඒවා තමයි හදන්නේ ඒක දන්නව ඇතිනේ අපෝ මරාලයක් වගේ අපේ ඉස්කෝලේ ආදායම දැන් බිඳුවටම වැටලා තින්නේ අපේ ඉස්කෝලේ කිසිම ආදායමක් නැහැ අපි මේ වෙසක් කියන පොඩි ආදායමක් ලබා ගන්න විදියට වැඩ කරන්න ඕනේ ඒක කරන විදිය දන්නවනේ ඔයගොල්ලෝ ඒක කරන්නේ මෙහෙමයි ඔයගොල්ලෝ ගහන්න ඕනේ භූත මන්දිරයක් ඉස්කෝලේ පිටිපස්සේ කැලේ ෂුවර්ද මේ කැලේ ඔව් කැලේ ඇයි බැයිද පුළුවන් සෑ ඇයි මේ හැමෝම මන් දිහා කන්න වගේ බලන් ඉන්නේ උඹට පුළුවන් ද භූත මන්දිරයක් හදන්න මට බෑ ඉතින් එහෙනම් තෝ දැන් කිව්වේ ගොන් ඔල මොට්ටලයක් අනේ ඉතින් අපි ඉතින් සාමාන්‍යයෙන් ඕන වැඩ බාර ගන්නවනේ ඒකයි මං එහෙම කිව්වේ ළමයි ඔතන මොකද එහෙනම් හදන්න ඕනේ අනිද්දා වෙද්දී එහෙනම් මම යනවා දැන් ඉතින් හදමු ඔව් හදමු හරි අපි වැඩේට බයිමු උඹලා ගාව ප්ලෑන් එකක් තියෙනවද මල්ලාගේ නෑ උඹලාගේ තියෙනවද මල්ලාගත් නෑ බං උඹලාගේ නෑ බං මල්ලාගේ තියෙනවා උඹලාගේ මොකද්ද ඉස්කෝලේ එහා පැත්තේ අර පාළු ගෙදර තියෙන්නේ අද බාගෙට හදන ගෙදරද ඔව් ඉතින් එතන හොඳ නැද්ද හදන්න ඒ තල්ලලම හොල්මන් මන්දිරේ ගාතයි ඒකත් හොඳයි හැබැයි බයයිනේ බා අනේ බං බයෙන් දෙයක් නෑ බං හොල්මන් කියලා જાතියක් නෑ ඔව් ඒක නම් මම පොට් එක හරි එහෙනම් එතන හදමුකෝ මං දැන් කට්ටියට වැඩ බාර දෙන්න යන්නේ හා හරි දනුකයා උඹයි චුට්ටයි ගිහින් ලී කපපන් මේ මායි මුයි ඔව් හරි තඩි හරි මම මොනවද කරන්න ඕනේ උඹ ගිහිල්ලා කට්ටිය එකතු කරගනින් ගෙවල් වලට ගිහිල්ලා ආරාධනයක් දාපන් පොඩි පුත මන්දිරයක් හදනවා ඕන්නම් එන්න සහභාගී වෙන්න පුළුවන් කියලා කට්ටිය දෙක තුනක් එකතු කරගනින් එලා බොස් උඹලා අපි මොනවද උඹලා දෙන්න ගිහිල්ලා ඉතකොල ගේපන් ආදාරයකුත් ගේපන් හරි දැන් උඹ මොකද්ද කරන්නේ මමද මම මෙතෙන් වෙලා උඹලා එනකන් ආරක්ෂා කරන් ඉන්නම් ඈ ඇයි අනේ මේ වැඩක් කරන්න ගත්තනම් කරන විදිහට කරපන් කන බලා ගන්න නැතුව එකත් මුදු වෙලා ඉතින් මම මොනා කරන්නද බං මං ඉන්නම් නිකන් අනේ මේ හරි මම ප්ලෑන් එක අදින්නම්කෝ ආන්නේ හැම වලින් දැන් ඵලයල්ලු උඹලා යන් අපි දැන් යන් ඩාන්සිං රූම් එක පැත්තට හම්මේ නටන ලස්සන රිංග තත්ත ජිංගත ජිංගත අම්බෝ සාදුනි නටන ලස්සන මාත් යන්න ඕනේ නැටුම් වලට තක දින් තක දින් ඈ මූ නේද මුගේ අම්මට ෂූටින් ජිංග තත්ත දින්දත්ත ෂූටින් දින්දත්ත ෂූටින් කවුද අප්පා කෑ ගහන්නේ යන්නකෝ මම මේ ලොකු වැඩක් බලන්න කවුද කෑ ගහන්නේ කියලා ඇයි කවුද මේ ප්‍රින්සිපල් ප්‍රින්සිපල් උඹ මොකද්ද මෙතනට එලා කරන්නේ ෂූටින් මතක් කරපන් මන්ද මම මේ දොරේ ඇණය බුදු වෙලා තිබ්බා ඒක බැලුවේ ඈ මූ යක්කෝ උඹ හිතුවද මං කොන්ද බැදපු චීනෙක් කියලා බදින්න කොණ්ඩයක් තියෙන්න බෑ මේ නෑ ආයි මේ පැත්තේ ඇවිල්ලා අහුවෙන්න එපා භූත මන්දිරේ සංවිධායක නිසා බලන් ඉන්නේ යන්න අම්බෝ අම්මේ හොඳට බලපන් අප්පුවා ඉන්නවද කියලා හොඳට වඩ බෙද බලපන් අවුනොත් ලෙල්ල හුටන්
අප්පුවනේ කපමු. යන් කපමු. කපපන්. හරි හරි. ආච්චිට සීනි ගම යන්න අන්න අදුන් නේද හොදෙන් උණපට කපන්නේ. ඒයි ඕම ඉදපල්ලා. අම්බෝ මෙන්න අප්පුවා. බුදු අම්බෝ. ඕම ඉදපල්ලා. ඔන්න පහත් යන්. හම්බෝ. මොකද්ද යකෝ උඹේ කරේ? මං ඉතින් බය වුණ පාවත එව්වේ. වලකජ්ජ ගාලද කොහෙද? අනේ පව්. හරි හරි මේ මිට පැත්තනේ වැදුනේ. මැරෙන්නේ නැගිටි තවඩි ලීඩි කපන් යන්. මූ යකෝ මූණන් අසමත් ಜಾති කාලකන්නියෙක් නේ. අයියෝ නැගිටින්න කලින් යන් බං. යන්. මාමේ බිස්නස් අරද? මේ අද නම් සීනි කුදුල් වලට ණයට දෙන්නේ නැහැ. අපෝ ඒ මගුලක් නෙවෙයිනේ මං ගන්නාවේ. මොනා ගන්නවත් කමක් නැහැ. ණයට නම් දෙන්නේ නැහැ. ආපෝ හරි. මොනවද ඕනේ? ඉටි කොලයක් කීයද? රුපියල් 250ක් එනවා. අම්මෝ ගණන්. ගණන් තමා බං මේ දවස්වල. හරි දෙකක් දෙනවකෝ. ඔහොම හිටපන්. හරිනේ. හරි රුපියල් 500යි දීපන්. 500ද? ඔය 500ක් පොතට දාගන්නනේ. හෙට දෙන්නම්. ඒයි ඔහොම හිටපන්. හරි ඔක්කොම ආවද? ආව බස්. ගෑමක්. කො සුද්දා? සුද්දාද? සුද්දා ගියා හොල්මන් ඇදුන් ටික ගේන්න. හරි. ඔන්නේ නම් දෙයියනේ කියලා හදන්න පටන් ගමු. හදමු. පදෙල්ලා. මේවා අපිට හොඳට පුරුදු වැඩ. හැබැයි ටික බලයිනේ. ඔන්න සුබ මොහොතින් පළවෙනි පාර ගහන්නයි යන්නේ. උදැල්ල ගියා නේද? අනේ අපොයි. හරිම සුවඳයි. ඔන්න අයින් යන්. ඇයි? අම්මෝ මගේ නාය. මොන චුන්චුන් සහුද්දයක්ෝ මේකෙන් ගැහුවේ? අනේ ඔන්න මන්නන්නේ නෙමේ. තොට අද මම උස්ස ගන්නත් බෑ උදැල්ලක්වත්. තොට ගහන්නේ අද මම උදැල්ලෙන්. කොහොම හිටපන් දුවන්න එපා. බුදු අම්බෝ මෙන්න මිනි මරනෝ. කොහොම ඉඳපන් සූතවල් අටවල්ලා. බුදු අම්බෝ අනේ බං උඹ ෂුවර් නෑ බං. උඹ අතට කෙටුවොත්. උඹට මාව ෂුවර් නෑනේ. අතට කොටන්න නෑ බං. ඕක අල්ලගනි. අනේ උඹ ෂුවර් කාන්න බෑ බං. මොකව ෂුවර් කරත්? ආපෝ ගෑණියෙක් නොවි ඕක අල්ලගනිකෝ බං. අනේ මගේ ඇඟිල්ල ගිය පාර මතකනේ. ඔන්න ගැහුවා. අම්මෝ මගේ ඇඟිල්ල. හූටා. අනේ මගේ ඇඟිල්ල. හරි බං අඩන්න එපා. මගේ ඇඟිල්ල. අයියෝ ටිකයිනේ ගැටුනේ. අඩන්න එපා බං. ඔය ඇනේ අල්ලගනි. අල්ලගනි? පොත මන් දෙන්නම් අද. පාරයා. මයි යනවා යන්න ලබ්බ. 2 hours later. අපේ මහන්සිය ප්‍රතිඵල. මේක පිනා දැක්කාම අපිට ලකුණු දෙයි නේ බා. අම්බෝ ගිනි මකර වගේ ඉන්න හැඩ. මේ දැන් සුකුමලියට ගියපන් යකුඩි ගන්නන්න කියලා. යම. හරි ඔක්කොම ආයුධ ටික එහෙම හරිනේ ඇදුන් ටික. ඔව් හරි කට්ටියත් හරිනේ. එහෙනම් අපි යන්. ප්‍රින්සිපල් සර්ට එන්න කියන්න. ඕපන් කරන්න. චේන්සෝ එක ළඟට එහෙම කරන්න එපා. හරි. ඔව් අපේ ඉස්කෝලෙන් ප්‍රථම වතාවට සංවිධානය කරන ලද මහා භූත මන්දිරය. හැමෝම බලන්න එන්න. රුපියල් 20යි ටිකට් එක. ඉතාමත් භයානක විදිහට උත්කෘෂ්ඨ විදිහට ළමුන් විසින් සංවිධානය කරන ලද මහා භූත මන්දිරය. එන්න හැමෝම බලන්න. මට ටිකට් එකක් දෙන්නකෝ. එකපාරකට දෙන්නෙක් විතරයි යන්න බුලන්. ඒක අම්මෝ ඒ අයියාගේ වැඩ. ඒ අයියා නම් වැඩේ තමයි. හෝ මනාලි.
අම්බෝ අනේ මම මේ සාදි හදාගන්නකම් මේ ළමයාව ගන්නවද? මේ මොකෙද්ද යකෝ මේ? ගන්නකෝ මේ ළමයාව. පිස්සු දනේ අයින් එන්න මට යන්න. ගන්න කිව්වා නේද? ඈ ගනින් මේ ළමයාව. ඈ ගනින් මේ ළමයාව. බුදු අම්බෝ වැඩේ සුපිරිටම යනවනේ. අම්මේ අන්න තා පොඩි උන් දෙන්නෙක් එනවා. අම්මෝ අම්මේ මොහිනි දෙන්න ළමයා පිස්සු දෙයක්ෝ දෙන්න මොහිනි ළමයා කෝ දෙන්න මුට මොංගල් මොහිනි කෝ දෙන්නකෝ ළමයා කෝ දෙන්න නේ ළමයා ඊදා අම්මෝ ගැව්වා දෙන්න මොහිනි ගැව්වා අම්මා මේ මොකද භූත මන්දිරේ ඉවර වෙන තැන නෙමෙයි. අම්මෝ මෙන්න මොහිනි ඔන්නේ නන් නටන ලෑස්තිෙන්ද හරි නටමු දෙනවා මේ මොකක්ද අරයා කිව්වේ? අලියෙක් එනවා කියලා. අලියෙක් එනවා. මොකෙක්? අලිය